ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කුරුක්කල් තුමනි, පියතුමනි, මවිලුවිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, විපක්ෂ නායකතුමනි, අමාත්‍යවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරතුමනි, ජනාධිපති ලේකම්තුමා ඇතුළු සියලුම අමාත්‍යාංශ නියෝජනය කරන නිලධාරි මහත්වරුනි, ත්‍රිවිධ හමුදාපතිවරුනි, තානාපතිවරුනි, මහා කොමසාස්වරුනි, දයාබර දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, දුවදරුවනි, අද අපි සමරනු ලබන්නේ 78 වන නිදහස් සමරුවයි. අවුරුදු 133ක ඊටමත් කිවුරුරු පීඩාකාරී කොල්ලකාරී යටත් විජිත පාලනයෙන් 1948 අපේ නිදහස ලැබූ වසරයි. ඒ වගේම සියවස් ගණන් පුරා මේ යටත් විජිතවාදයට එරෙහිව අපේ මිතුන් මිත්තන් තමන්ගේ ලේ කඳුළු දහඩිය මේ මාතෘ භූමි වෙනින් පූජා කරනු ලැබුවා. එදා ඒ අපේ මිතුන් මිත්තන්ගේ තමත් ධෛර්ය සම්පන්න විශ්වාසනීයත්වයේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස අපට අපගේ මෝ ජනතා පරමාධිපත්‍ය හිමිකාරීත්වයක් ලැබෙව්වා. 1948 වසර කියලා කියන්නේ අනේක විද කැපකිරීම කරන ලද අපේ විරුවන්ගේ අපේ මිතුන් මිත්තන්ගේ ජයග්‍රහණයේ සහ වීරත්වයේ සංකේතාත්මක වසරයි. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා අපි ජීවිතයේ විවිධ අවධීන් වලට මුහුණ දෙනවා. බොහෝ අය තම තමන් වෙනුවෙන් සටන් කරනවා, අරගලවල නිරත වෙනවා. එය දුලබ දෙයක් නොවේ, ඒ සාමාන්‍ය දෙයක්. එහෙත් යම් කිසිවෙක් මාතෘ භූමිය වෙනුවෙන් ඒ වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් සටන් වදිනවා නම් ඔවුන් සැබවින්ම වීරෝදාර විරුවන් බවට පත්වෙන එක වළක්වන්න බෑ. ඔවුන් යෙදෙන ඉතාමත් උත්තුංග ක්‍රියාදාමයකට. අද අපි දෙපාය තබාගෙන ඉන්න මේ මහ පොළව අපේ මව්බිමේ උස් නිදහස වෙනුවෙන් සටන් වැදුණු අපේ ජනතාවගේ අභිවෘද්ධිය සහ අනාගතය වෙනුවෙන් සටන් වැදුණු අපේ මිතුන් මිත්තන් අපේ සහෝදර සහෝදරියන්ගෙන් මේ මහ පොළොව තෙත් වෙලා තිබෙනවා. උන්ගේ ලේ කඳුළු දහඩියෙන් මේ මහ පොළොව තෙත් වෙලා තිබෙනවා. ඒ නිසා හැමදාමත් ඔවුන් අපේ හදවත්වල වීරත්වයේ ඉහළම අසුනක අසුන්ගත සිටින බව මා කියන්න කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම අද දිනේ අපේ මව්බිමේ නිදහස සහ ජනතාවගේ උත්තුංග වූ නිදහස වෙනුවෙන් සටන් වැදුණු ඒ සියලු වීරෝදාර වීරවරයන් වෙනුවෙන් අපේ උත්තමාචාරය අපේ ගෞරවය පුද කළ යුතුයි. අපි නිදහසෙන් පසුව 78 වසරක් අපි ගමන් කරලා තිබෙනවා. නමුත් මා හිතනවා අපේ නිදහසේ ඊටමත් වැදගත් කාර්යභාරය වෙන්නේ නිදහස පරිපූර්ණත්වයට පත් වෙන්නේ අපි මොනතරම් ප්‍රමාණකින් ආර්ථික වශයෙන් නිදහස අත්පත් කරගන්න පුළුවන්ද කියන සාධකයේ මත. මා හිතනවා අපේ නිදහසේ පරිපූර්ණත්වයේ සඳහා වූ සටනක් සහ අරගලයක් තිබෙනවා. ඒ සටන අරගලයේ තිබෙන්නේ අප ඔබ මා තුලමයි කියලා මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙවර නිදහස් දිනේදී අපේ ප්‍රධාන තේමා පාඨය උනේ ගොඩනගමු ශ්‍රී ලංකාව.
අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය අපේ ශීර්භාවය අපේ නිදහස යන ප්‍රතිමූර්තින් මත යලි ප්‍රතිස්ථාපනය කළ යුතුයි යලි ගොඩනැගිය යුතුයි. ඒ යලි ගොඩනැගීමේදී අපි අපේ සාරය බවට පත් කරගන්නේ කුමක්ද? ඔබ අප කවුරුත් දන්නවා අපිට තාමත් ප්‍රෞಢ ඉතිහාසයකට හිමිකම් කියනවා. අපේ ආදිතම මිතුන් මුත්තන් ඒ යුගයට ගැලපෙන ආකාරයට ඒ යුගයේ පවතින ආකාරයට ඊටමත් ඉහළ තාක්ෂණික දැනුමින් හිබි බව අපේ ඉතිහාසගත කරුණු අපිට පෙන්눔 කරලා තිබෙනවා. අපිට ශ්‍රේෂ්ඨ ප්‍රෞಢත්වයක් ඉතිහාසයක් උරුමකම් කියන જાතිය. ඒ වගේම ඉතිහාසයේ මෑත ඉතිහාසයේ මේ සියල්ලංගෙම අපි බැහැර කළ යුතු කරුණු බොහෝමයක් තිබෙන ගමන් අපි අත්පත් කරගත් යුතු සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා අප ශ්‍රී ලංකාව ගොඩනැගීමේ මාවත වන්නේ අපේ මාතෘභූමිය සමග තිබෙන ඓන්ද්‍රීය සබඳතාවයන් අපේ ජාතිය ගොඩනැංවීමේදී අපේ ඉතිහාසයේ විසින් එක්කොට තිබෙන මහා සාරය මේ මහ පොළොව මත යලි ප්‍රතිස්ථාපනය කිරීමේ මාවත තමයි අපි ආර්ථිකයේ ගොඩනැගීමේ මාවත ලෙස තෝරා ගනු ලබන්නේ. ඒ හුදු මාතෘභූමිය අක්මුල් සිඳන ලද අපේ ජාතියේ සාරය කෙලසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවේ. අපේ මාතෘභූමිය අපේ ජාතියේ සාරය ඒ මත ගොඩනැගෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මාවතට අපි අවතීර්ණ විය යුතුයි. නිදහසෙන් පසු 78 වසර තුල ජය තියෙනවා පරාජයන් තිබෙනවා. හොඳ තියෙනවා නරක තියෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කරන්න පැකිලෙන්නේ නැහැ. ඒ වගේම අපි කිසිසේත්ම හොඳ දේ උකහා ගන්න බියවන්නෙත් නැහැ. ඒ නිසා අතීතයේ සාරවත් දේ මත මේ රාජ්‍ය මේ ශ්‍රී ලංකාව යලි ගොඩනැංවීමේ වගකීම අප ඔබ මා සතුව තිබෙන බව මා විශ්වාස කරනවා. අපි කෙසේද ගොඩනගන්නේ? පළමු කොටම අපි අපේ ශක්්‍යතාවයන් අපේ තියෙන හැකියාවන් අපේ තිබෙන ශක්තියින් පෙළගස්වා ගත්තොත් අපට තිබෙන ප්‍රධානම ශක්තිය කුමක්ද? අපිට කියන්න පුළුවන් මහා සමුද්‍ර කලාපයකට අපි හිමිකම් කියනවා කියලා. අපිට කියන්න පුළුවන් ඉතාමත් හොඳ දේශගුණික කලාපයක අපි පිහිටා තිබෙනවා කියලා. අපිට කියන්න පුළුවන් අපේ ස්වභාවික සම්පත් වලින් අනුුණයි කියලා. හැබැයි අප විශ්වාස කරනවා ඒ සියල්ලටම වඩා මහගුම සම්පත වන්නේ අපේ රටේ මානව සම්පත. නිසා අපේ රට ගොඩනැගීම සඳහා තිර අධිෂ්ඨානයකට අපි එනවා නම් අපේ මානව සම්පත ලෝකේ ඕනෑම දියුණු ජාතියක් සමග උරින් උර ගැටි සෑමතින්ම සම්පූර්ණ වූ මානව සම්පත බවට පරිවර්තනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතිය, බෙදීම වෙනුවට සමගිය පෙරදරි කරගත්තු නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. විශේෂයෙන්ම එහිදී කලාව, සාහිත්‍යය, අපේ ඉතිහාසය, ඒ වගේම නව තාක්ෂණය, අධ්‍යාපනය මේ මානව සම්පත දියුණු කිරීමේදී වැදගත් කාර්යභාරයක් සුළන බව අප කවුරුත් දන්නවා. එසේනම් අපිට අපේ රටේ දියුණු මානව සම්පතක් ගොඩනගන්න කුමකින්ද? දැනුමින්, සහකම්පනයෙන්, තෙතමනින්, නූතන තාක්ෂණය ඒකාබද්ධ කර ගැනීමෙන්,
අනුගුණ මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ නිර්මාණය කරන්න නම් අපි අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් අපි ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සූදානම්. පැරණි අගතී මොනතරම් ප්‍රමාණයට එම නව විනිසෙක් ගොඩනැගීම සඳහා දරන ප්‍රයත්නයට බාධා කරනවා නම් ඒ සියල්ලට එරෙහිව නව දැනුම, නව තාක්ෂණය, නව මානවය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන පරිවර්තනීය කාර්යභාරය ඉටු කරන්න අප සූදානම්. ඒ සඳහා මේ රටේ පොදු ජනයාගේ සහාය ලැබෙන බව මා විශ්වාස කරනවා. ඒ වගේම ඊළඟ ප්‍රධාන සාධකයේ බවට පත් වෙන්නේ කුමක්ද? අපි අපිට මානව ශක්තිය ප්‍රධාන ශක්තියක් වෙන බව ඇත්ත. හැබැයි ශක්තිය රඳා පවතින්නේ අපි බෙදීමෙන්ද, අපි එකතු වීමෙන්ද? අපි සතුව තිබෙන ප්‍රධානම ශක්තිය වන අපේ මානව සම්පතේ ශක්තිය රඳා පවතින්නේ අපගේ සමගි භාවය වෙනුවෙන් පමණයි. අපි බිඳුනොත් අපේ ශක්තියින් දුබල වෙනවා. අපි බෙදුනොත් අපේ ශක්තියින් දුබල වෙනවා. අපි එකිනෙකා කෙරෙහි වෛරය, ක්‍රෝධය, සැකය, ගැටුම නිර්මාණය වුණොත් අපේ ප්‍රධානම ශක්තිය දුබල වෙනවා. ශ්‍රී ලංකාව ආගම් කීපයක් අදහන ජනතාවක් ඉන්න රටක්. තමන්ට අනන්‍ය වූ සංස්කෘතින් කීපයකින් හෙබි ජනතාවක්. ඒ වගේම ප්‍රධාන වශයෙන් භාෂාවන් දෙකක් තමගේ මව් භාෂාව බවට පත් කරගත්තු ජනතාවක්. විශ්වාසයන්, සංස්කෘතීන්, ඇදහිම් වල වෙනස්කම් තිබෙනවා. අපි ආයුත්තේ කොතනටද? මේ වෙනස්කම් අපිට උපයෝගී කරගන්න පුළුවන් ගැටුම වෙනුවෙන්. මේ වෙනස්කම් අපිට අනේකාට එරෙහිව අවියක් හැටියට ඔසවා තබන්න පුළුවන්. හැබැයි එයම අපේ ශක්තියින් දුබල කර ගැනීම. අපේ පරමාර්ථ වන්නේ කුමක්ද? මේ වෙනස්කම් වලට ගරු කරමින් එකිනෙක ජන කණ්ඩායම් වල අනන්‍යතාවයේ පිළිගරගෙන එහෙත් ශ්‍රී ලාංකේය ජාතිය ලෙස අපි කල්පනා කරන නව පරිවර්තනීය යුගයක් අපිට අවශ්‍යයි. අපේ ශබ්දකෝෂයේ තියෙන අවලස්සනම වචන දෙක කුමක්ද? ජාතිවාදය, අන්තවාදී. එනිසා අපි විශ්වාස කරනවා ජාතිවාදය සහ අන්තවාදය විසින් විය හැකි වන්නේ අපි සතුව තිබෙන ශක්තියින් අපම ස්වයංවම විනාශ කර ගැනීමයි, දුබල කර ගැනීමයි. එනිසා මා නැවත සපත කරනවා අපි අපේ රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ නොදෙන බවත්, අපේ රටේ ජාතික සමගිය, අපේ රටේ ගොඩනැගීමේ ප්‍රධානම ශක්තිය අපි ගොඩනගන බවත් මේ රටේ ජනතාවට මා ප්‍රකාශ කරන්න කැමතියි. ඊළඟ ප්‍රධාන කාර්ය වෙන්නේ කුමක්ද? අපිට ශක්තිමත් මානව සම්පතක් ගොඩනගා ගැනීම, මානව සම්පතේ සමගිය නිර්මාණය කර ගැනීම, අනතුරුව ඒ සියලු දෙනාට නීතිය විධානයේ ආධිපත්‍ය සමානාත්මතාවයෙන් යුතුව සාධාරණව ඉෂ්ට කර ගැනීම. අපි රාජ්‍යයක් ගොඩනැගිය යුතුයි. අපි නව ශ්‍රී ලංකාව ගොඩනැගිය යුතුයි. සෑම දෙනාම නීතිය කියන රේඛාවට යටින් සිටිය යුතුයි. අපේ රට යලු පොදු ප්‍රවේශියා තුල නීතිය විධානයේ ආධිපත්‍ය පිළිබඳව විශ්වාසය තහවුරු කර යුතුයි. මම හිතන කිසිදු නිවැරදි පුද්ගලෙක් නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීමට බියවන්නේ නැති බවක්, සෑම නිවැරදි පුද්ගලයෙක්ම නීතිය විධානයේ ආධිපත්‍ය අපේක්ෂා කරන බවක් අප දන්නවා. ඒත් නීතිය විධානයේ ආධිපත්‍ය නොසලකා හරිනවම
බිඳ දමන ලද අයවලුන් නීති විධානයේ ආධිපත්‍ය තහවුරු වෙනවාට බිය බවත් අපදන්න. එනිසා අපට පැවරී තිබෙන කාර්යභාරය ශ්‍රී ලංකාව ගොඩනැංවීමේදී ගොඩනගමු ශ්‍රී ලංකා කියන තේමාවට පණ ලැබෙන්නේ අපි අපේ නීති විධානයේ ආධිපත්‍ය නිසි පරිදි තහවුරු කිරීමෙන්. ඒ වගේම අපිට අවශ්‍යයි අපේ රට ගොඩනැංවීමේදී වර්තමාන ජීවත් වෙන අපේ પરම්පරාව වෙනුවෙන් නෑ අප පමණක් නෙවෙයි අපේ අනාගත પરම්පරාව වෙනුවෙන් අවශ්‍ය වෙන රාජ්‍යයක් අපි ගොඩනැගිය යුතුයි. අපි දකිනවා අපි මෑත කාලයේ අත්විඳපු දිට්ඨා සුළුකුණාටුව දිස බලන්න. නායම් දහස් ගණනක් වාර්තා වුණා. කඳු කඩා වැටීම්, ගංගා යූරු ඉලිතැරීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම අපේ රාජ්‍යයේ අපේ රටේ පැවැත්මේ ප්‍රධාන සාධකය මධ්‍ය කඳුකරේ. මධ්‍ය කඳුකරේ රූරා ගලන ගංගා පද්ධතියෙන් තමයි මේ මාතෘ භූමියට ජීවය කැටුවෙන්නේ. මධ්‍ය කඳුකරෙන් වෙත හෙළෙන මහා වර්ෂාපතනය තමයි මේ මාතෘ භූමියට අවශ්‍ය සෞභාග්‍ය ගෙන දෙන්නේ. නමුත් අපි අපේ ජීවිත කාලය තුලම අත්දැකීමින් තිබෙනවා මධ්‍ය කඳුකරට ඇති වී තිබෙන විනාශයේ බරපතලකම. අපිට ගොඩනැංවීමේ මාවත කවර දිශාවක් විය යුතුද? සියලු ස්වභාවික සම්පත්, සියලු පරිසර පද්ධතීන්, සතා සිව්පාවන් මුළුමනින්ම විනාශ කරමින්, තරජනයට ලක් කරමින් ගොඩනැගීමේ ශ්‍රී ලංකාවෙන් ඇති ඵලය කුමක්ද? අපි අපේක්ෂා කරන්නේ පාරිසරික පද්ධතිය ඉතාමත් හොඳින් ශක්තිමත් කරන අපි ඉපදෙනකොට තිබුණු ගහ කොළ සතා සිව්පාවා සෞන්දර්ය පරිසරයේ සමහර විට ඒ වගේම එහෙම නැත්නම් ඊටත් වඩා වැඩියෙන් අපේ අනාගත પરම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කර දීම තමයි ගොඩනගමු ශ්‍රී ලංකා අපේ ප්‍රධාන කාර්යභාරයක් විය යුතු වන්නේ. එනිසා පරිසර පද්ධතිය මුළුමනින්ම විනාශ කරමින් යන සංවර්ධන මාවත පිළිබඳව අපි අපේක්ෂා කරන්නේ නේ. එහි භයානක ප්‍රතිවිපාක වලට මෑත කාලෙම මුහුණ දුන් જાතියක් හැටියට අපේ ගැන විශාල ලෙස කල්පනා කළ යුතුයි. ඊළඟ විශේෂයෙන්ම අපේ රට ගොඩනැගීමේදී මා විශ්වාස කරනවා අපිට ඉතාමත් ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයන් අවශ්‍යයි. අපි දන්නවා ලෝකය වෙළඳපොළ පිළිබඳව තරඟයක බෙදීමක ඉන්නවා. ලෝකය එක් එක් රාජ්‍යයන් තමන්ගේ බලය, තමන්ගේ දෘෂ්ටීන් ආධිපත්‍ය ලෙස පැතවීම සඳහා වූ ගැටුමක් තිබෙනවා. ඉතින් ලෝකය සැලකිය යුතු ප්‍රමාණයෙන් ගැටුම් වලින් සමන්විත නිරන්තරයෙන් සිදුවීම් නිර්මාණය කරන ලෝකයක් තිබෙනවා. අපි කොතනද සිටගත යුතු වන්නේ? අප සිටගත යුතු වන්නේ අපේ මාතෘ භූමියට වඩා ජයග්‍රහණ ගෙන දෙන, අපේ මාතෘ භූමියේ ආරක්ෂාව වඩාත් තහවුරු කරන, අපේ රටේ ජනතාවගේ ජීවිතය වඩාත් උසස් කරන නව මානකින් වූ රාජ්‍ය සබඳතාවයන් ගොඩනගා ගැනීම තමයි අපේ අපේක්ෂාව. අපේ රට යලි ජාත්‍යන්තරයේ තුල ඊටම ශ්‍රේෂ්ඨ ජාතියකින් හෙබි ගෞරවනීය රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම අපේ මේ යන මාවතේ ඊටමත් වැදගත් සාධකයක්. මා හිතනවා මේ කුළුණු මත තමයි අපේ රාජ්‍ය ගොඩනැගිය හැකි වන්නේ. නීතිය නොමැති තැනක, සමගිය නොමැති තැනක, යහපත් ජාත්‍යන්තර සබඳතාවයන් නොමැති තැනක, පරිසර පද්ධති විනාශ වූ තැනක, සමාජය අයහපත් වූ තැනක සංවර්ධනය යන බිජුව ගොඩනගමු යන තේමාව
යථාර්ථ බවට පත් කරන්න බෑ. එනිසා අපි අදිස්ථානය විය යුතු වන්නේ අපේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන කුළු නිර්මාණය කිරීමයි, පදනම් නිර්මාණය කිරීමයි ඒ අපි කරමින් තිබෙනවා. ඒ කුළුණු මත අපි ශක්තිමත් නොසෙල්වන ආර්ථිකයක් අපි ගොඩනැගිය යුතුයි. අපිට යම් ප්‍රමාණයකට සතුටක් සහ ආඩම්බරයක් තිබෙනවා. 2025 වසර ආර්ථික සාධකවල ආර්ථිකයක හොඳ නරක මනින, ආර්ථිකයේ තිරසාරභාවය මනින වැදගත් සාධක සියල්ලම වගේ මෑත ඉතිහාසයේ වැඩිම ප්‍රගතිය සහිත සාධක ආර්ථික තලයේ නිර්මාණය වී තිබෙනවා. 1977න් පසු අඩුම අයවැය හිගය 2025. 2006 වසරින් පසු වැඩිම ආදායම 2025. ලංකා ඉතිහාසයේම ජංගම ගිණුමේ වැඩිම අතිරික්තය 2025. ඉතිහාසයේම ආදායම් බදු දෙපාර්තමේන්තුව වැඩිම ආදායම උපයපු වසර 2025. බැංකු පොලි අනුපාතිකය දිගු කාලයක් තනි ඉලක්කමේ පවත්වාගත්තු කාලය 2025. නිසා ආර්ථික සාධකවලින් ඉතාමත් ශක්තිමත් ජයග්‍රහී ස්ථාවරයක් පෙන්눔 කරමින් තිබෙනවා. හැබැයි ආර්ථිකයක් රඳා පවතින්නේ ධනාත්මක සාධක සංඛ්‍යා දත්ත වලින් පමණක් නොවේ. ඒ වැදගත් නමුත් ඒ ප්‍රධාන වැදගත් කාර්යභාරය තිබෙන්නේ කුමක්ද? අපි ආර්ථිකය අත්පත් කරගන්නා ජයග්‍රහණ පතුලේම ඉන්න ජනතාව කරා ගලාගෙන යා යුතුයි. ජනතාවගේ ජීවිතය උසස් වන්නේ නැත්නම්, ජනතාවගේ ජීවිතය පහසු කරන්නේ නැත්නම්, ජනතාවට මානසික නිදහස සහිත ජීවිතයක් උරුම කර දෙන්න ආර්ථික සාධක සමත් වෙන්නේ නැත්නම් ඒ ආර්ථිකය සංඛ්‍යා දත්ත තුල පමණක් පිනුම් ගාන ආර්ථික බවට පත් වෙනවා. ආර්ථිකේ ප්‍රධානම ජයග්‍රහී හැරුම වන්නේ අපි ආර්ථිකයේ ඉහළ තලයේ උපයා ගන්නා ශක්්‍යතාවයන්, ආර්ථික ඉහළ තලයේ අත්පත් කර ගන්නා ජයග්‍රහණයන් ඈත ගමේ පහළම පුරවැසියාගේ ජීවිතය උසස් කළ යුතුයි. ඒ ජීවිතය පහසු කළ යුතුයි. එනිසා යලි ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ අභිප්‍රාය ආර්ථිකයේ පහළම ජන කණ්ඩායමට දක්වා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලාගෙන යන නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අපේ අපේක්ෂාවයි. අපි කළ යුතු තිබෙනවා. ඒ වගේම නිදහස එය පූර්ණ නිදහස බවට පරිවර්තනය වන්නේ අපි මොනතරම් ප්‍රමාණයකට ආර්ථික වශයෙන් ශක්තිමත්ද කියන සාධකයේ මත. ආර්ථිකයේ දායකත්ව කාර්යයන් දෙකකින් වැදගත්. එක පැත්තකින් ජනතාවගේ ජීවිතය උසස් කරන්න, දෙවනි පසින් අපේ රටේ ස්වෛරභාවයේ ස්වාධිපත්‍ය ස්වාධීනත්වයේ බලය තහවුරු කරගන්න. එහෙනම් අපි මොකද්ද කළ යුතු වන්නේ? ඒ සඳහා අවශ්‍ය වන නව ආර්ථික දැක්මකින් යුතුව අපේ රටේ ආර්ථිකය ගොඩනැන්විය යුතුයි. ඒ සඳහා මේ වන විටක් අපි අපේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, අපේ රාජ්‍ය සේවය, ඒ වගේම අපේ ගොවි ජනතාව, වැඩ කරන ජනතාව මේ එක පුළුල් සංවාදයක අපි නිරත වී සිටිනවා. මේ රට ගොඩනැගීම අපේ ප්‍රධානම සම්පත වන මානව සම්පත දෙවුර මත පවරාගත යුතු කාර්යයක්. ඒ සඳහා අවශ්‍ය වෙන සාකච්ඡාව වැඩසටහන අපි දියත් කොට තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා අපේ පැරණි ඓතිහාසික උරුමයන් සහ අපේ අත්දැකීම් මේ සියල්ල කැටි කොටගෙන මේ ශ්‍රී ලංකාව ගොඩනැංවිය හැකියි. ඒ නිසා මේ 78 වන නිදහස් දිනේදී අපි අපේ හදවතට, අපි අපේ ඥාණයට එකතු කළ යුතු වන්නේ මේ රට ගොඩනැගීම පිළිබඳව තිර අධිෂ්ඨානය. මේ රට ගොඩනැගිය යුතුයි. ජනාධිපතිවරයා ලෙස මාද,
අපේ කැබිනට් මණ්ඩලයේද? පාර්ලිමේන්තුවේ අපේ විපක්ෂ නායකතුමාද? රාජ්‍ය සේවයේද? අපේ හාමුදුරන් වහන්සේලා, අපේ ආගමික සංස්ථාවන්ද මේ සියලු දෙනා මා හිතනවා අපි තිර අධිෂ්ඨානයකට එමු. මේ රට ගොඩනංවමු සෑම අතින්ම. අප්‍රිකානු හිතෝපදේශයක් තිබෙනවා. ඔබට වේගෙන් යන්න අවශ්‍ය නම් තනියම යන්න. ඔබට වේගෙන් යන්න අවශ්‍ය නම් තනියම යන්න. හැබැයි ඔබට වැඩි දුරක් යන්න අවශ්‍ය නම් එකට යන්න. අපිට අවශ්‍ය වෙ තිබෙන්නේ කුමක්ද? අපිට අවශ්‍ය වී තිබෙන්නේ සෑම ශේස්ත්‍රයකම වැඩි දුරක් යන්න. ආර්ථිකය අපි වැඩි දුරක් යා යුතුයි. නීති විධාන ආධිපත්‍ය වැඩි දුරට තහවුරු කළ යුතුයි. අපේ පරිසර පද්ධතිය වැඩි දුරට ආරක්ෂා කළ යුතුයි. එනම් ඒ ගමන ජය හැකි වන්නේ තනිව නොවේ. අපිට තනිව වේගයෙන් යන්න පුළුවන්. හැබැයි කෙටි දුරයි. අපිට අවශ්‍ය වෙන්නේ වැඩි දුරක් යන්න. ඒ වැඩි දුර යාම සඳහා අපි එකට යමු කියලා ආරාධනා කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.